සුබ දවසක් යාළුවනේ. මම අද ඔයාලට පෙන්වන්නේ ඔලිව් පොඩි මේ තෙල් ගන්න ඔලිව් ගෙඩි වලින් කොහොමද ඒවා නෙලා ගන්න කියලා. මේ තියෙන ඒවා. මේ තියෙන ඔලිව්. මේවා කණ්ඩ ගන්න එක නෙමෙයි, මේක තෙල් වලටම විතරක් හිඳින එක. මම ඒවා කඩන හැටි ඔයාලට දැන් පෙන්නන. හැබැයි ඒ හරියට ගියාම සද්දය හෙන්නේ නැති වෙයි බලන්න. මේ බිමට රෙද්දක් කෙලලා මැෂින් එකකින් තමයි කඩන්නේ. මෙන්න මේ වගේ බිමට රෙද්දක් කෙලලා තමයි කඩන්නේ. කෑමට කියන්නේ නිකන් කන්න බෑ. මේක තෙල් විතරයි ගන්න පුළුවන්. පුංචිම පුංචි. මේ තියෙන්නේ මේවා එකින් එක කඩන්න බෑනේ. ඒ නිසා තමයි අර වගේ මැෂින් එකකින් මේ කඩන්නේ. අපිට අතින් කඩන්න බෑ. මොකද ගොඩාක් පුංචිනේ. අර ඒගොල්ලන් අර මැෂින් එකෙන් කොහොම නෙලාගෙන බිමට අර රෙදි දාලා බිමට කැඩුවට පස්සේ ඕවා ඒ කොළ ටික අයින් කරලා මේ ඔලිව් ටික අරයි යනවා තෙල් හිඳින තැනට. මේ යාළුවෝ ඔයගොල්ලන්ට පේනව නේද? මේවා පුංචි පුංචිනේ, ගොඩාක් පුංචි. මේ ටූටි නිකන් පබළු වැටයක් තරම් විතර ඇති. ඉතින් කොහොමද කඩන්නේ අතින් නේද? ඒ හින්දා තමයි අර වගේ මැෂින් එකකින් කඩන්නේ. මේ ඔක්කොම දැන් අද කඩනවා අපි. මේ අපේ බොස්ගේ ඔලිව් ගස් ටික මමත් ආවා, මැඩමුත් ආවා. ඉතින් කඩන් යන්න අද මේවා. කැඩුවාම තමයි අපිට තෙල් හම්බෙන්නේ. මේකෙන් මම ඔයාලට පොඩි කරලා පෙන්නන්න. මේකේ සම්පූර්ණම තෙල් තියෙන්නේ. මාංශල ගතිය අඩුයි. මාංශල ගතිය අඩුයි, තෙල් තමයි තියෙන්නේ. මේ මාංශල ගතිය නැහැ. මාංශල ගතිය තියෙන ලොකු ඔලිව් එක. ඒකත් මම ඔයාලට වෙලාවක පෙන්නන්න. ඒක තමයි කැමරට ගන්න. මේක කැමරට ගන්නෙ නැහැ. මේක තෙල් විතරයි. හොඳට තෙල් ගතිය තියෙනවා මේ තෙල් වලින් කෑම උයනවා ඔළුවේ ගන්නත් හොඳයි. මේ තෙල් විටමින් E තියෙනවනේ ගොඩක්. ඒ කියන්නේ මේකේ මේ තෙල් වල කිසිම දෙයක් අපේ ශරීරයට අහිත කර නැහැ. තැම්පත් වෙන්නේ මේ දේ හැටියට. මේ තියෙන්නේ මේකෙන් තෙල් විතරක් ගන්න ඔලිව් ගහක් තමයි මේ ටික ඔක්කොම ඒවා තමයි තියෙන්නේ. කෑමට අපි අර මේ නිකන් කෑමට ගන්න ඔලිව් මෙච්චර පුංචි නෑ, ලොකුයි ගොඩක්. මේ පුංචි එක තෙල් හිඳින්න. ඔයගොල්ලන්ට කියන ඒවා ඇහෙන්නේ නැතුව ඇති මම. මොකද මේ අර මැෂින් එකේ සද්ද නිසා. ළඟට පෙන්නන්නම් ඒවා කැඩෙන හැටි.
ඒක නිකන් ඒක සමනලයක් වගේ මෙව්ව වෙනවා. ඒක මේ ඒකෙන් එතකොට ඔක්කොම කැඩෙනවා. කොහොම තමයි මේ අතින් කඩනකොට තියෙන්නේ 50ක් වගේ එකක්. ඕ මගේ ඇඟටත් වැටෙනවා ගෙඩි. මේක විශේෂ අත්දැකීමක් නේද? මමත් මේ පළවෙනි වතාවට තමයි මෙහෙම ඔලිව් කඩනවා දැක්කේ. මා චුට්ටක් කඩලා බැලුවා. චුට්ටක් අතට නිකන් වයිබ්‍රේට් වෙනවා වගේ. ඒ මැෂින් එක. යාළුවනේ හරියට සද්දේ ඇහෙනවා අඩුයි මේ මාත් පළවෙනි වතාවට තමයි එහෙම ඔලිව් කඩනවා දැක්කේ. මේ තියෙන්නේ හොඳට කළු වෙච්ච ඔලිව් ගස් ඔලිව් ගෙඩි. මේවට ඔයාලා කැමති නම් මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ ගෙඩියනවා අතට කැඩිලා. සද්දෙට අර පැත්තේ නම් කියපුව ඇහෙන්නේ නැතුව ඇති. ඒ ඔලිව් කඩනවා. ඒ මැෂින් එකකින් ඔලිව් මේ නෙලා ගන්නවා. ඒවා මොකද අතින් කඩන්න බැරි නිසා. මං හිතන්නේ මං කියපු ටික ඇහුණාද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒ අතින් කඩන්න බැරි තරම් පුංචි නිසා තමයි මේ මැෂින් පාවිච්චි කරලා කඩන්නේ. මේ වගේ ලොකු වුණොත් අපිට අතින් කඩා ගන්න පුළුවන්. තව 50ක් වගේ එකක් තියෙනවා. ඒකෙනුත් අතින් පීරන්නත් පුළුවන්. එහෙනම් මම නැවත වීඩියෝ එකකින් ඔයාලට පෙන්වන්නම් මේ වගේ දේවල්. මේ රටට ආවේනික දේවල් තියෙන මේ ගොඩක් ස්තුතියි බැලුවට. මේක ෂෙයා කරලා මට සපෝට් කරන්න. මේකේ අඩුපාඩු තියෙනවා නම් මොන හරි ඒවත් කියලා මේ කමෙන්ට් කරන්න.